අනිත් කියපු පොත තමයි ශාන්ති දිසානායක මහත්මියගේ නදී කියන පොත 2005 නිකුත් වෙච්ච නදී පොත. මේක ග්‍රන්ථ ප්‍රකාශනයක්. ඉතින් මේක ඇත්තටම මේ ශාන්ති දිසානායක මහත්මියගේ අනිත් පොත් එක ගත්තම පොඩි වෙනසක් දැක්ක පොතක් මම. මෙන්න මේක චුට්ටක් අහන්නකෝ. නදී තරංග නැගී බිඳී යන ඇසිල්ලේ පවා ලයි පියුම් විකසිත නොවේද? ඉවුරු දෑලතුරු සමුදා කොඳුරා කී කතා නදියට ඇසුනාද? රළ රැලි නංවා ගලා යන අතරතුර ඇයද ඔහුද ඔහුගේ නියුන් සොයුරාද එකට එක්ව අපට හඬගා කියන්නේ ජීවිතය අහම්බ සමුච්චයක් විනා නිත්‍ය සැලසුමක් නොවන බව නොවේද? ඉතින් පියොමි වටා ගෙතුණු පැතුම් අමිල කියන නියුන් සහෝදරයන් දෙන්නෙක් වටා ගෙතිලා යන කතාවක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් ඇත්තටම ජීවිතය කියන්නේ අපි නිත්‍ය වශයෙන්ම සැලසුම් කරගෙන යන දෙයක් නෙමෙයි. ජීවිතේ අහම්බ සමුච්චයන් වලින් තමයි හැදිලා තියෙන්නේ කියන දේ මේ පොතේ හරිම ලස්සනට ලියවිලා තියෙනවා. ඉතින් පෙරවදනේදී ශාන්ති දිසානායක මහත්මිය මෙහෙම කියනවා. පියොමි ජීවරාණි දිල්හානි මංගලිකා පැතුම් අමිල හා පින්සාර ඇතුළු තවත් චරිත සමුච්චයක අපූර්ව ගති ස්වභාව සමග නදී ගලා බසී. ඉතින් නදී කියන පොත ගලා බසින්නේ මෙන්න මේ චරිතත් එක්ක. පියොමිත් පැතුමුත් අමිලත් එක්ක. අනිත් චරිත එක්ක රාශී වෙලා ගලාගෙන යන මේ කතාව හරිම ලස්සනයි. ඉතින් වෙනස්ම තේමාවකින් ලියවිලා තියෙන පොතක්. ඉතින් ජීවිතය කියන්නේම අහම්බ සමුච්චයක් විනා නිත්‍ය සැලසුමක් නොවේ. ඉතින් මේ පොත දැනටවත් කියවලා තියෙන කට්ටිය ඔයාලට මේ පොත ගැන දැනෙච්ච දේ මේ කමෙන්ට් එකකින් දාගෙන යන්න. කියවලා නැත්නම් පොත අරගෙන කියවුවට පස්සේ අනිවාර්යයෙන්ම ඔයාලගේ අදහස කියාගෙන යන්න. ඉතින් එහෙනම් ඊළඟට කියව පොතත් එක්ක ආයෙත් එනකම් සුබ සතියක්.